අනුව මේ අවස්ථාවේ කරුණු බොහොම විශේෂයි. මේ අග්‍රපාලනය කරගන්නට මේ මොහොතේ මේ ධර්මශාලාව තුළ මොන කෝෂෝසියක් ලැබිලා දැන් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් ගෞරවනීය දේශකයන් වහන්සේට වැඩම කර වැඩ පිළිවෙල මොකද ගෞරවනීය දේශකයන් වහන්සේ විසින් ධර්ම ශාස්ත්‍රාව වෙනුවෙන් උපකරණයේ මෛත්‍රී පූර්වවර්ගයෙන් උතුම් ධර්ම ශාස්ත්‍රාව පවත්වන්නේ ගෞරවනීය විහාරාධිපති ස්වාමීන් වහන්සේමයි. අපරාධනාවක් ආදායමෙන් යුතු නමස්කාර ගෝධාපෝදයෝ සාදු නාටකවල වාසය පිළිගන්නු. මුස්ලිම්කාරයෝ දිනකට වසාම වෙනසුරු මැදින් දාම්පිතිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදී නවකරණ කුරුණිය තුරුගල සම්මාන ගෞරවනීය ස්වාමීන් වහන්සේ සිය පරිද්දන්නේ මොහොතේදී ජනප්‍රත්‍ය පිළිගන්නමින් කුඩා කරගෙන විශේෂයෙන්ම ධර්මස්කරණ ශක්ති බුදුපදමේ සමාජික පිළිතුරු ඒ වෙනුවෙන් සමාදන් වෙනවා. විශේෂයෙන්ම අපේ කිසිම අදෝසියක් කරන්නේ බොහෝ දෙනෙක් වෙනුවෙන් තමයි රාජ්‍යත්වය ලබා දෙනවා. ඒ වගේම ධර්මදේශනාවේ ප්‍රධාන දායකත්වය උතුම්ම කටයුතු කරන්නේ රාමයේ සාන්තිකා මාත්‍ය ඇතුළු අවුරුදුමක් සම විශේෂයෙන්ම රෝමාපේ අධිකරට පුණ්‍යාවදනා පිළිවෙලා. යාස්තබ්බේ චාල්ස් මාතකේ ප්‍රතිපලියවලින් සම්බන්ධ වූ ධර්මස්කරණ ශක්ති බුදුපදමේ සමාජික පිළිතුරක් සත්‍යාශීර්වාද වාර්තා ක්‍රීඩේ උතුම් මාර්ගවල කරගන්නවා. සමාජුතුමා රාමයේ සමසින්න මහත්මයා අතුරු පරිලේඛක පිළිසෙට ලෙක්වදාන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉරිසික ප්‍රවේශිකන නිගේ කටයුතු සාර්වජනික නැගෙන්නේ අතුරු පරිලේඛක සම ඒ වගේම ලේඛකතුමා විලාසික මහත්මයා ප්‍රධාන පරිලේඛක පිළිසෙට ඒ වගේම බාලාගාරික ආමනුකරණ මහත්මයා අතුරු පරිලේඛක පිළිසෙට විශේෂ ප්‍රධාන සම්දායක එම්.කේ. විලාස වසන්ත මහත්මයා අතුරු පරිලේඛක පිළිසෙට ඒ වගේම සමන්වාද පක්ෂ මහත්මයා සහ සංවිධායක W.B. මාළමේ මෑණියන්ට සෙක්ටරේට විශේෂයෙන්ම ආරම්භ කරගන්නවා. අන්ත සමිතිය සරත් ආනන්ද මහත්මයා ප්‍රධාන පෞද්ගලික පිළිසෙට ඒ වගේම ග්‍රාමීය කසු මහත්මයා ප්‍රධාන පෞද්ගලික පිළිසෙට විශේෂයෙන්ම පදනමට උපකාර කරන විදේශගත සිටින මාළමේ වික්‍රමගේ මහත්මිය අතුරු කතාර දේශයේ තීරණය කරන බෞද්ධ ප්‍රජාවට සෙත්පදන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගුණාත්මක දේන වාස් සෝවිනාදී මාතුකාට මණ්ඩලයේ යෝනිය ජීවත්වයේ ඉන්දික මහත්මයාට ඒ9